ගත කරපු දවස් ටික. මේ තමයි මම දිල්ලියේ ඉඳපු ලස්සනම දවස් ටික. මේ තමයි මේ එයාපෝට් එක. දිල්ලියේ තියෙන එයාපෝට් එක මේ තමයි මම හැමදාම චායි ටී බීපු කඩේ. ඇත්තටම කිව්වොත් මිනිස්සු පවා හරි හොඳයි. ඒ අයත් එක්ක භාෂාව දන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. තමිල් නෙමෙයි ගොඩක් රට. එයාලා භාවිතේ ගොඩක්ම හින්දි භාෂාව තමයි. ඉතින් භාවිතය ටිකක් දැනගෙන යනවා නම් රටකට ඇත්තටම දැන් තමයි තේරෙන්නේ ඒකේ වටිනාකම කොච්චරද කියන එක. මොකද කියන්නේ ඒක මට ගොඩක් තේරුණා. මොකද මම ගියේ අවෝඩ් සෙරමනි එකකට. අවෝඩ් සෙරමනි එකට ගිහිල්ලා මිනිස්සු යද්දි නම් කිව්වා ඒක එපා මේක එපා අරක එපා. පහෙන් පස්සේ එළියට බහින්න එපා. රෑ 12 වෙද්දි එළියේ ඉන්න එපා. මොන පිස්සුදනේ. අපි ඉන්න විදිහ තමයි අහලා තියෙනවනේ කතාවක් වවුලගේ මගුලට ගියොත් වවුලගේ විදිහට ඉන්න ඕනේ කියලා. අන්න එමුණාම හැමෝම හොඳයි, හැමදේම හොඳයි, වටපිටාව හොඳයි. මේ තමයි ඉතින් කවුරුත් ගත කරපු නැති සීතල කාලේ දිල්ලියේ ගත කරපු සීතලම දවස්. හරියට කියනවා නුවරඑළිය නෙමෙයි නිව්සීලන්ත ගියා වගේ හැඟීමක් තමයි ආවේ. මොකද කියන්නේ ඒ තරම්ම සීතලයි, පුදුම සීතලක් තිබ්බේ. සෙල්සියස් අංශක 6කට වගේ 6කට 5කට වගේ බහිනවා රෑ වෙද්දි. ඒ තරම් සීතල වැඩි වෙනවා. ඉතින් අනේ මම ලස්සන ගත කරපු දවස් ටික බොරු කියන්න ඕනේ නැහැ. මම මාර සතුටින් හිටියේ. කොටිම කිව්වොත් ෆෝන් එක පැත්තවත් මම බලපු කෙනෙක් නෙමෙයි. ඒ දවස් ටිකේ හැටියට. ඒ ඇත්ත එක්ක විනෝද වුණා, සින්දු කිව්වා, නැටුවා, කරා, කතා බහ කරා. එතකොට ඒ වගේම පිලිපීන් කට්ටිය අපිට නේපාල යාළුවෝ හම්බුණා, ගෝවා වල යාළුවෝ හම්බුණා. ඒ වගේම කිව්වොත් මගේ චායි ටී ෂොප් එකේ අපේ ප්ලේන් ටිකක් ගන්න කඩේකට තේ එකක් ගන්න ගියාම ප්ලේන් ටික ටීද කියලා නම් ටින්කිරි තේ එකක් කිව්වා ටින්කිරි ටින් එක කැඩුවා. ඔහේ දැම්ම දුන්නා. ප්ලේන් ටිකක් කිව්වොත් එහෙම කහඩ ටිකයි අඩුවතරේ ගුරු කෑල්ලක්වත් නෑ. නමුත් මෙයාලගේ ටී එක කියනවනම් ආයෙ නෑ දවසට ටී මං 4ක් බිව්වා. උදේට එකයි, දවල්ට එකයි, හවසට එකයි, රෑට එකයි. කණ්ඩෝනෙත් නෑ චායි ටික ඉඟුරු කොත්තමල්ලි කරාබුනටි සාදික්කා වසවාසි. අන්නේ දේවල් වලින් තමයි චායි ටී එක හදලා තිබිති. මගේ යාළුවත් මෙන්න මේ විදිහට තමයි එන්ජොයි කරේ. ඇත්තට එයා නොහිටින්න මගේ දේවල් ගොඩක් මට කරගන්න බැරි වෙනවා. ඉතින් මගේ ගමන හරි ලස්සනයි. මම ඔයාලට කියන්නේ ඔවත් යන්න. එක එක්කෙනා කියන දේවල් අහන්න එපා. යන්න ජීවිතේ විඳින්න. මොකද කියන්නේ ජීවිතේ හම්බ වෙන මනුස්සයෙකුට බොහොම ටික කාලය. ඒ ටික කාලේ ලස්සනට ඉන්න ඕනේ, ලස්සනට අඳින්න ඕනේ. ආස කියන තැන්වල යන්න ඕනේ, ආස දේවල් කරන්න ඕනේ. අරයා මෙයා අරක හිතයි මේක හිතයි ඒව අපිට අදාළ නැහැ. අනිවාර්යෙන්ම අපිට ඕන දේ පමණයි කරන්න ඕනේ. ඉතින් මම නම් එහෙමයි. මං හොඳට shopping කරා. ගියේ නැති තරක් නෑ. සමහරකෝ ඒ පැති වලට යන්න එපා කිව්වා. මොන පිසුදනේ මම ගියා. යන්න එපා කියන පැති වලට ගියා. ජීවිතේ හරියට වින්දා. මාර සතුටක් ලැබුවා. ඒ වගේම තමයි ඉතින් ඒ මිනිස්සුත් හරි හොඳයි. ඒ දිල්ලිය සම්පූර්ණයෙන්ම අපිට හම්බුනේ ටැමිල්ස්ලා හම්බුනේ නැහැ. සේරම හින්දි කට්ටිය තමයි හම්බුනේ. ඉන්දියාවේ හදවත කියනවා දිල්ලි. දිල්ලි තමයි ඉන්දියාවේ හදවත කියන්නේ. කියන්නේ එයාලා හරි ආදරේ. ඇත්තටම කිව්වොත් ඒ යන සිස්ටම් එකක් කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු තමන් හැදෙනවා නම් අන්න රට ලස්සනයි. ඒ වගේම තමයි ඒ අය හැමදේම හොඳ කෑම. අපි දැන් මෙහි බත් කනවා අන්තිමට බඩ පුරවලා දාලා වගේ ඉන්නවා. බඩා මුදලාලිලා වගේ වැඩිපුරම කට්ටිය. හැබැයි එයාලගේ පූරි චපාති ඔන්න ඔය දේවල් ඉන්දියන් කෑම තමයි. කොහොමද මමත් කෑවේ එයාලගෙන් ඉන්දියන් කෑම විතරයි. ඒ වගේම තේ වලට බිව්වෙත් ඉතින් මොනවද? චායි ටී තමයි බිව්වේ. ඉතින් ජීවිතේ වින්දා මාර ලස්සනයි. මේ තමයි ඉතින් දුක හිතෙනම දවස. මගේ 6 වෙනි දවසේ ඉතින් මම ආවා ලංකාවට. ඒ ලංකාවට එන්න ඉන්දියාවට ගිහලා ගොඩ බහිනකොට මට ඇත්තටම හිතුනේ මේ ඉන්දියාවට ගොඩ බහිනකොට දිව්‍ය ලෝකෙද කියලා හිතුණා. ඉන්දියාවට ගිහිල්ලා එහෙමනම් වෙන රටකට ගියා නම් ඕස්ට්‍රේලියා, කැනඩා, ඇමරිකාව වගේ ගියා නම් කොහොමද ඒද කියලාත් වෙලාවකට හිතුණා. ඒත් කමන්නේ. නමුත් මම මේක කියන්න. ඉන්දියාවට ගොඩ බහිනකොට දැක්කේ දිව්‍ය ලෝකෙ වගේ. හැබැයි මගේ රටට එද්දී මම දැක්කේ ෆ්ලයිට් එකෙන් පල්ලෙහාට බානිද්දිම ඇත්තටම කිව්වොත් පාළු සොහනකට ගොඩ බැස්සා වගේ තමයි මට තේරුනේ. ඇත්තටම මට එහෙම ඇඟීමක් ආවා. එතකොට මම කල්පනා කරා ඉන්දියන් සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. මේක ඇත්තටම පාලකයෝ හරියට හිටියා නම් කොච්චර ලස්සන කරන්න පුළුවන්ද? කොච්චර වටින රටක්ද මේක? ඇත්තටම හරි දුකයි. ලොකු දුකක් හිතුණා ඒ වෙලාවේ. හරි කමක් නැහැ. ඒකත් එහෙමයි කියලා කියමුකෝ. මේ තමයි ඉන්දියාවේ එයාපෝට් එක මම දැකපු
අහලා තිබ්බ ලොකුම එයාපෝට් එක ඇත්තටම ගොත් අපේ එයාපෝට් එක වගේ නෙමෙයි. ඒක දෙතුන් ගුණයක් විතර ලොකු එයාපෝට් එකක්. මාර ලස්සනයි. ඇත්තටම ලස්සනයි. ගොඩක් වෙලාවට මට නැවතත් කියන්න තියෙන්නේ ඉන්දියාවේ travel කරනවා නම් අනිවාර්යෙන් භාෂාව දැනගෙන යන්න. මොකද කියන්නේ භාෂාව දැනගෙන යන තරමට පොඩ්ඩක් හරි ලොකුවට මම මේ කියන්නේ මේ හින්දි පන්ති යන්න කියන එක නෙමෙයි. පොඩ්ඩක් හරි භාෂාව දන්නවා නම් ඇත්තටම අපිට එයාලත් එක්ක ගනුදෙනු කරන්න හරි ලේසි. මොකද කියන්නේ සමහරුන්ට එයාලා හින්දි විතරයි දන්නේ. සමහරුන්ට තමිල් තේරෙන්නේ නැහැ. එතකොට එයාලගේ භාෂාව හින්දි ඒ වගේම අපිට හොඳ යාළුවෙක් හම්බුණා. අපි ඉස්සරහට අපි නතර වෙලා හිටපු තැන ඒ ඉඳපු බොයි. ඊට පස්සේ එයා අපිට හින්දි කියලා දුන්නා. ඇත්තටම කිව්වොත් ඒ සුහදත්වේ ඒක කියන්න තේරෙන්නේ මාර ආදරණීයයි. මට එද්දි මම ෆ්ලයිට් එකේදී ඇඬුවා. මොකද මට එයාලව දාලා එන්න දුකයි. ඒ වගේම මට ඉන්දියාව දාලා එන්න දුකයි. ඉන්දියාව මිනිස්සු මොනවා කිව්වත් මට නම් මගේ අම්මා වගේ මට ඇත්තටම ආසයි. මට සතුටුයි. මොකද කියන්නේ දැන් අපි මේ යන තැන ගත්තා. මෙතන මාර ලස්සන shopping mall එකක්. ඒ කියන්නේ හැම කෙනාම නෙමෙයි. සීමිත පිරිසක් ඉන්නවා. අපි හිතන්නේ නැති තැන්වල පට්ට ලස්සනයි. ඇත්තටම කිව්වොත් මම නම් කියන්නේ අරය මෙයා කියන දේවල් අහන්න එපා. යන්න. ගිහින් විදින්න මෙන්න මම ලංකාවට එනවා. පුදුම දුකක්.